ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි විභාග ප්‍රශ්න පත්‍රය ගත්ත ගමන් කලබල වෙන එක. මෙන්න මේ දේ නිසාම ගොඩක් අයට පේපර් එකට හරියට උත්තර ලියා ගන්න බැරි වෙනවා. තමන් කොච්චර දක්ෂයෙක් වුණත් පේපර් එක අතට ගත්තම දැන් මේ පීඩනය නිසා ගොඩක් අයට පේපර් වලට හරියට උත්තර ලියන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයා ස්ට්‍රෙස් වුණ වෙලාවට මෙන්න මේ ටිප්ස් පාවිච්චි කළොත් ආය කවදාවත්ම ඔයාට විභාගයේ වෙලාවේ ඇතිවෙන පීඩනය නිසා පේපර් වලට උත්තර ලියා ගන්න බැරි වෙන එකක් නැහැ. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න කියලා ආරාධනා කරන ගමන් අද වීඩියෝ එක පටන් ගමු. කලබල වුණ වෙලාවට තමාම සංසුන් කරගන්න පුළුවන් සාර්ථක උපක්‍රමයක් තමා 10 second technique කියලා කියන්නේ. මේක හරිම සරල දෙයක්. පේපර් එක අතට අරන් ඔයාට ප්‍රෙෂර් එක දැනෙන්න පටන් ගනිද්දිම තප්පර 4ක් හොඳ හුස්මක් ඉහළට ගන්න. දැන් මේ ගත්තු හුස්ම තප්පර 2ක් රඳවගෙන ඉන්න ඕනේ. අන්තිමට තප්පර 4ක් ඇතුළත හුස්ම 5ක් හෙලන්න. මෙන්න මේ දේ ඔයාගේ ප්‍රෙෂර් එක අඩු කරලා ඔයාව සංසුන් කරන්න උපකාරී වෙනවා. පේපර් එක ගත්තු ගමන් ලේසි ප්‍රශ්න වලට පිළිතුරු ලියලා ඉන්න. ගොඩක් අය කරන වැරැද්දක් තමා පේපර් එක අරගෙන තියෙන ප්‍රශ්න වලට පිළිවෙලින් උත්තර ලියන එක. හැබැයි මෙහෙම පිළිතුරු ලියන අතරේ අමාරු ප්‍රශ්නයක් ආවොත් ඔයා කලබල වෙලා පීඩණයටපත් වෙනවා. ඉතින් පේපර් එක ප්‍රශ්න වලට පිළිතුරු ලියනකොට ඔයාට අමාරු ප්‍රශ්න මග ඇරලා ලේසි ප්‍රශ්න වලට මුලින් පිළිතුරු ලියලා ඉන්න. මේකෙන් ඔයාගේ ප්‍රෙෂර් එක අඩු වෙනව විතරක් නෙවෙයි ඔයාගේ කාලෙත් ඉතිරි වෙනවා. හැබැයි අමාරුයි කියලා මග ඇරලා ගියපු ප්‍රශ්න වලට අවසානට කිසිම ප්‍රශ්නයක් මග ඇරගන්නේ නැතුව උත්තර ලියන්නත් මතක තියාගන්න ඕනේ. තප්පර 5ක නැවතීමක්. මේකෙදි වෙන්නේ ඔයා ප්‍රශ්නට උත්තර ලියා ගන්න බැරුව ඉඳිද්දී ඔයාගේ පෑන බිමින් තියලා තප්පර 5ක නැවතීමක් ඔයාට දෙන එක. ඉතින් මෙන්න මේ තප්පර 5 ඇතුළත මට මේ දේ කරන්න පුළුවන්. මට මේ දේ වෙනදට වඩා හොඳට කරන්න පුළුවන්. මෙන්න මේ වගේ පොඩි self talk එකක් ඔයාටම දෙන්න ඕනේ. මෙන්න මේ වගේ ධනාත්මක දෙයක් හිතන එකෙන් ඔයා ඔයාවම motivate කරගන්නවා. ඉතින් මේ දේ කරාම ඔයාගේ ස්ට්‍රෙස් එක අඩු වෙලා ප්‍රශ්න පත්‍රයට හොඳින් උත්තර ලියන්න පුළුවන් වෙනවා. overthinking stop method. මෙන්න මේකත් හරිම පහසු දෙයක්. ඔයා පේපර් එක අරන් පිළිතුරු ලියා ගන්න බැරිව කලබල වෙලා ඉන්න වෙලාවට ඔයා හිතන්න ඕනේ මේ ප්‍රශ්න පත්‍රේ මම බය මොනාටද කියලා මනින පේපර් එකක් නෙමෙයි. මම උත්තර ලියන්නේ අහලා තියෙන ප්‍රශ්න වලට විතරයි. මෙන්න මේකෙන් ඔයාගේ ප්‍රෙෂර් එක අඩු වෙලා ඔයාගේ මනස ආයෙත් සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. අපිව සංසුන් කරන තව විදිහක් තමා 3-2-1 focus method. මේකත් හරිම සරල දෙයක්. මෙතනදී විභාග ශාලාවේ තියෙන දේවල් 3ක් දිහා ඔයා අවධානයෙන් බලන්න ඕනේ. දැන් ඇස් වහගෙන ඔයාට ඇහෙන ශබ්ද දෙකකට අවධානය දෙන්න ඕනේ. අන්තිමට ඔයාට අල්ලන්න පුළුවන් ළඟ තියෙන දෙයක් අල්ලන්න ඕනේ. මෙන්න මේ දේවල් තුන මගින් ඔයාගේ මොලේ සංසුන් වෙලා නැවත වර්තමාන අවස්ථාව අවබෝධ කරගෙන ඔයාගේ ශරීරය පිළිතුරු ලියන්න සූදානම් කිරීමක් කරනවා. ඊළඟ ක්‍රමය ඇස් වහගෙන සුදු පාට කාමරයක් හිතින් මවා ගන්න. මේසයක් සහ පුටුවක් එක්ක ඔයාගේ විභාගයේ පේපර් එක විතරයි මේ කාමරේ තියෙන්නේ. දැන් තප්පර කිහිපයකට පස්සේ ඇස් දෙක අරින්න. දැන් ඔයාට පුළුවන් සංසුන් වෙලා ඔයාගේ පේපර් එකට උත්තර ලියන්න පටන් ගන්න. ඔයාගේ ශරීරය ඉබේම රිලැක්ස් වෙලා උත්තර ලියන්න මොලේ සූදානම් වීමක් මෙතනදී වෙනවා. මීට අමතරව ඔයා පේපර් එකක් ලියන්න යද්දී හරිම සරල ආහාර වේලක් ලබාගෙන යන්න. හරියට වතුර බීලා තියෙන්නත් ඕනේ. සරල ආහාර වේලක් මගින් ඔයාගේ මොලේ ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. ඔයා හරියට වතුර බීලා හිටියේ නැත්තම් ඒක ඔයාගේ මොලේ ඉක්මනින් වෙහෙසටපත් වෙන්න බලපානවා. ඒ වගේම මම දන්න දේ පිළිතුරු ලියන්න හොඳටම ප්‍රමාණවත්. මට පේපර් එකට හොඳට පිළිතුරු ලියන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් නිතරම හිතන්න ඕනේ. සංසුම් මනසක් කියන්නේ අපට පැහැදිලි පිළිතුරක් ලබා ගන්න පුළුවන් හොඳම මාර්ගය.
ඉතින් කලබල නොවි සංසුන් වෙලා පේපර් වලට හොඳට උත්තර ලියන්න මෙන්න මේ ටිප්ස් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එක ඉවර කරන්නම්. වීඩියෝ එකට ලයික් කරන්න, ඒ වගේම ඔයාලට තියෙන ගැටලු කමෙන්ට් කරන්න, ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආරාධනා කරන ගමන් අද වීඩියෝ එක ඉවර කරන්නම්.